ඉතින් ගයිස් ඔන්න අපි අද චිකන් කරි එකක් තමයි ඔයාලට ලෑස්ති කරන්නේ. මෙයා තමයි හෙඩ් කුක් විදියට අද අපේ ඒකේ ඉන්නේ. ඉතින් ඔන්න ඊළඟට අපි ඒකට ඇඩ් කරගන්නවා චිකන් එක. Handigappa 120ට handigappa සුවඳ සුපිරි සුවඳක් තමයි තියෙන්නේ. ඉන්ඩේර මිරිස් කරල් දෙකක් දාලා තියෙනවා. ඊළඟට එහා ලිපෙන් අපි හදනවා අද කොත්තුවක් හදන්න. ඉතින් ගයිස් ඔන්න ඊළඟට චිකන් එකට අපි වතුර මික්ස් කරගත්තා. Hello guys, welcome back to Shan Samurai YouTube channel. ඉතින් ඔන්න ඔයාලට අද අරගෙන එන්නේ කොත්තු එක්ක චිකන් කරි එකක්. එන්නම ඉස්සරහට කොහොමද කොත්තු එක හැදෙන්නේ, ඊළඟට කොහොමද චිකන් කරි එක හැදෙන්නේ කියලා. මෙයා තමයි චිකන් කරි එකේ හෙඩ් චෙෆ් විදියට වැඩ කරන්නේ අද. කොත්තු බාස් තාම ආවේ නැහැ. එහෙනම් Shan Samurai YouTube channel එකෙන් පුංචි ලස්සන වීඩියෝ එකක් බලමු. ඉතින් යාළුවනේ ගියෝමු සූපා එකේ තියෙනවා මෙන්න මේ විදියට ඩිවිෂර් එකේ තියෙන රොටි. මේ රොටි අරගෙන ඇවිල්ලා ඔයාලා පොඩ්ඩක් බැලලා ඊට පස්සේ බැදගත්ත රොටිය මෙන්න මේ විදියට කපා ගන්න. දාන්නේ මිරාන් නිමි රාන්නේ මිලා මිලාන් ඔය ජපන් වලින් දාන්න. ගයිස් කොත්තුව තාම නැරෙන්නේ නැහැ. චිකන් එක රෙඩි වෙලා තියෙන්නේ. ඉතින් අපි තව ටික වෙලාවකින් බලමු කොත්තුව කොහොමද තියෙන්නේ කියලා. මම ඔයාලට පෙන්නන්නම් චිකන් එකේ රස කොහොමද කියලා. රස පෙන්නන්න බෑනේ. මම ඔයාලට පෙන්නන්නම් චිකන් එක. wow. Oh manika. කොහොමද රස කියලා ඔයාලට හිතා ගන්න පුළුවන් වෙයි. තෙල් උඩ හොඳට පෑදිලා තියෙනවා. ඉතින් ඔන්න මිරිස්, එඬේර මිරිස් එක්කම මික්ස් වෙලා තියෙන එඬේර මිරිස් එක්කම එන සුවඳ හිතා ගන්නවත් බෑ රස කොහොමද කියලා. අපි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා Shan Samurai house එකට. එන්න welcome to Shan Samurai. Hi, අපි ආවා රෙස්ටුරන්ට් එකට ඔයාලා.
කොත්තු හදන ගමන් තමයි ඉන්නේ. කොත්තු බාස් ඇවිල්ලා ඉන්නේ. තුමියතර අතර උදේ ධම්මගත විද්‍යාවලින් පොතක් දාගන්න. ආයෙ පිටර ටිකක් දාලා